හායි කොහොමද ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ මිරයි ස්ටෙප් YouTube channel එකට. අද vlog එක මම මේ plan කරලා කරපු එකක් නෙමෙයි. හැබැයි කරන්න හිතුවා. මේක දවසක මම බලනකොට මට සතුටු හිතේවි. සහ මම අද හොඳ පාඩමක් ඉගෙන ගත්තා. ඒක ඔයාලත් එක්ක share කරගන්නම්. දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලා ඔරලෝසුව වෙලාව දකින්න ඇති. වෙලාව රෑ 12යි. හෙට අපට එක්ස්ට්‍රා ක්ලාස් එකක් දාලා තියෙන උදේ 10:00ට හොඳම වැඩේ කියන්නේ මම හෝම්වර්ක් කළත් නෑ ඊටමත් කලින් සතියේ මම ක්ලාස් ගියෙත් නෑ. එතකොට නෝට් එක ලියන්න තියෙනවා හෝම්වර්ක් කරන්න තියෙනවා. වෙලාව රෑ 12යි හෙට උදේ 10:00ට පන්ති. කොහොම හරි ඊටමත් මම 10:00ට විතර ඇවිල්ලා මේ වැඩ කරන්න කියලා මෙතනින් පොත් මේසෙන් වාඩි වුණා. මේ හැබැයි විනාඩි 5කට ඔළුව ගහගත්තේ මට නිින්ද ගිහිල්ලා 12ට තමයි ඇහැරුණේ. දැන් තමයි මම වැඩ කරන්න පටන් ගන්නෙ. බලමු කොහොම හරි ක්ලාස් නෝට් දීපු නෝට් එක ලියලා ඉවර කරගන්නවා. හෝම්වර්ක් වලිනුත් භාගයක් හරි ඉවර කරගන්න බලමු. ඊට පස්සේ මොකද උනේ කියලා කියන්නම්. මම 2:00 විතර වෙනකන් නෝට් එක ලියලා ඉවර කරා. එතකොට හෝම්වර්ක් කරන්න විතරයි තිබ්බේ. මම 4ට නැගිටිනවා කියලා හිතලා නිදාගත්තා. 4ට නැගිට්ටා. හැබැයි වැඩ කරන්න උන්නේ නැහැ. නැගිටපු වෙලාවේ හොඳටම වැස්සා. හුලං තදයි. ඒ කියන්නේ හොඳටම හුලං තිබ්බා. මොකක් හරි ගහක් වැටලා වෙන්නේ නැති කොහොම හරි කරන්ට් එක නැති වුණා. ඊට පස්සේ ඉතින් මම ආයෙ නිදාගත්තා. 6ට නැගිට්ටා. 6ට නැගිටලා කරන්න පුළුවන් හරිය කරා. භාගයක් ඉවර කරා. මේ ඊට පස්සේ මං ඉතින් ක්ලාස් උත් ගියා කොහොම හරි. මට කියන්න ඕනුනේ මං කිව්වනේ මං පාඩමක් ඉගෙන ගත්ත එක ඔයාලට කියන්නම් කියලා. ඉගෙන ගත්ත පාඩම තමයි කවදාවත් අන්තිම තප්පරේ කිසිම දෙයක් කරන්න ඉන්න එපා. අපි දන්නේ නැහැනේ මොනෝ වේද කියලා බලන්න. මට වැඩ කරන්න ආවා පොත් මේසෙ නින්ද ගියා. උදේට නැගිට කරන්න බැරි වුණා කරන්ට් එක නැති හින්දා. ඒ වගේ ඉතින් අපි දන්නේ නැහැ ඉස්සරහට මොනෝ වෙයිද කියලා. එදිනෙදා වැඩ එදිනෙදාම කරන්න. මම සාමාන්‍යයෙන් ඉස්කෝලේ යනකොට නම් කොහොම හරි එදා දීපු වැඩ ටික එදාම කරලා ඉවර කරනවා. මේ අනේ මන්දා දැන් ටිකක් කම්මැලි වෙලාද කොහේ. මට මං ගැන මාර සතුටුයි මොන දේ වුණත් මං කොහොම හරි ක්ලාස් එකට ගියානේ. ඔයාලත් මං වගේ අන්තිම තප්පරේම හැමදේම කරන් ඉන්න කෙනෙක්ද? මට අද වුණා වගේ එදා වුණා වගේ මේ වගේ වැඩ වෙලා තියෙනවද? වෙලා තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන් යන්න.